මුක්කුවත්ත මාර්ගයට අපි මෙන්න මෙතනදී සම්බන්ධ වුණා. ශ්‍රීපාද ස්ථානයට යන අප්‍රකට මාර්ගයක් ඔස්සේ අද අපි ශ්‍රීපාදයට යන්න යන්නේ. ඉතින් මම මේ වෙලාවේ ඉන්නේ ෆිෂින් හට් එක ගාව. බත්තුලුවය ගලා බසිනවා. අපේ කණ්ඩායම අමුල්තය ඉන්නවා. නමිතමල් ඉන්නවා. ඉතින් අපි නැත්තකත් බලාගෙන මේ වෙලාවේ සූදානමින් ඉන්නේ. ඉතින් මේ බත්තුලුවය කැලණිගඟේ මුල්දියත්තක් අපි දන්නවා. සමුල්තයි අපි හෙට දිනේ යන්න ඉන්න බෑන සමනල කඳු වැටියේ මෙරුවෙන් ආරම්භ වෙන මුල්දියතු එකතු වෙලා තමයි මේ ඔය හැදෙන්නේ. පේනවා ඉතින් අපිට ගල් වලින් පැන පැන යන්න තියෙන ඉතින්. හයික් එක පටන් ගත්ත මේ වෙලාවේ මුහුදු මට්ටමේ සිට උස මීටර් 410ක් විදියට පෙන්වන්නේ. 1410ක් විදියට පෙන්වන්නේ. අපි එහෙනම් යන් මේ බත්තුලොයි දිගේ. ස්ථානයේදී අපි අපේ කණ්ඩායම වනයේට ඇතුල් වුණා. සමනල ස්වභාව රක්ෂිතයට. ඉතින් අපි එක දිගේ පොඩ්ඩක් අර බත්තුලේ වතුර ප්‍රමාණය වැඩි. ඒ නිසා අපි පොඩ්ඩක් කැලේට ඇතුල් වෙලා ඔයත් එක්ක සමාන්තරව යම් දුරක් යනවා. මොකද අපිට ඔයට බැහැ ගන්න වෙනවා දැන් ඉස්සරහට. මෙන්න මේ විදියට. ටිකක් දුර යන් ඉස්සරහට. වනයේට සමාන්තරව අපි ඇවිල්ලා නැවතත් අපි ඔයට මේ විදියට ඇතුල් වෙනවා. දැන් වෙලාව හරියටම 6:25යි උදෑසන. ගල් ඉස්සරහ ගොඩක් අපි පැන ඇවිල්ලා නැවතත් මෙන්න මේ බත්තුලොයට අපි ආවා. අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමේ සිට 1420ක උසකින්. ඉතින් අපි දන්නවා අපි යා යුතුයි 2243ක උසකට. ඉතින් මෙන්න මෙහෙමයි මෙතන තියෙන තත්ත්වය. අපිට මෙතන පේනවා මේ රාජමලේ කන්ද. මෙන්න මෙතනින් තමයි සඳගල තැන්න ශ්‍රීපාද මාර්ගයේ වැටලා තියෙන්නේ. අපි ගල් වලින් පැන යනවා ගොඩක් අමාරුයි. නමුත් අපි යනවා. මෙන්න මේ සඳගල තැන්න නෙරුව මෙන්න මෙතනින් තමයි පිහිටලා තියෙන්නේ. අපි දන්නවා ශ්‍රීපාද ස්ථානයේ තියෙනවා නෙරු 3ක්. ඒ කියන්නේ සමනල ස්වභාව රක්ෂිතයට අදාළ නෙරු 3ක් තියෙනවා. ඒ නෙරු 3ට විස්තර අපි කියන්නම් ඉස්සරහදී. මම හිතන්නේ ඉතාමත් දර්ශනීය
දර්ශන පතයක්. මෙන්න මෙහෙම මේ ඔය දිගේ යනවා කියන්නේ. තේරෙනවනේ අපේ කණ්ඩායම ගල් වලින් පැනලා බහිමින් ලිස්සලා එනවා. සමනල ස්වභාව රක්ෂිතය ඔස්සේ ගලා බසින මේ බත්තොලුවය, ඒ කියන්නේ කැලණි ගඟේ මුල් දියත්තක් වන මේ ඔය දිගේ අපි දැන් යන්නේ 1422ක උසකින් අපි දැන් ඉන්නේ. මම හිතන්නේ මෙන්න මේ දියපහර ගිහිල්ලා මරේ ඇල්ල එහෙම නැත්නම් පීක් ෆීල්ඩ් ඇල්ල නිර්මාණය කරමින් වැටෙනවා මාඋස්සා කැලේ ජලාශයට. ඉතින් අපි තව ටිකක් මේ ඔය දිගේ ඉස්සරහට ගියාට පස්සේ 1435 සීමාවේදී අපිට හම්බ වෙන වයිහන්දිය. වයිහන්දිය කියන්නේ අග්ගලදොල බත්තුලුව. ඒ කියන්නේ බත්තුලුවයට අග්ගලදොල වැටෙන තැනට අපි යනවා. ඉතින් තව ටිකක් අපිට යන්න තියෙනවා. මේ දියදහර දිගේ මේ ගල් වලින් පැන අපිට යන්න තියෙනවා. ඉතින් අපේ කණ්ඩායම මේ පාරක් හොයනවා, ලේසි පාරක්. මොකද වතුර ප්‍රමාණය මගහැරලා අපි ගල් වලින් පැන යන්නේ ඉස්සරහට. ඔන්න ඔකයි දැනට තත්ත්වේ. මම හිතන්නේ අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. බත්තුලුවේ දිගේ අපි යද්දි සමුදිත අයියා හොයාගත්තා මෙන්න මේ පේනවනේ ඒ හම්බෙලා තියෙන දේ. මං හිතන්නේ මේක තමයි සමනල ස්වභාව රක්ෂිතේ තියෙන විශේෂත්වය. පේනවනේ නිකන් ස්වභාවික රූප කලාව නේ. ඔව්. බත්තුලුවේ දිගේ අපිට යද්දි තාවත්ම දර්ශනීය අවස්ථාවක් අපිට මේ වෙලාවේ දර්ශනය වෙනවා. මම හිතන්නේ අද අපේ ගමනාන්තය වෙන ශ්‍රී පාදස්ථානයේ මෙන්න මේ ආකාරයට දර්ශනය වෙනවා. ඉතාමත්ම මනරම් ආකාරයට අද කාලගුණ තත්ත්වය ඉතාමත්ම හොඳයි. අපි ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යනවා. මම හිතන්නේ තව ටික වෙලාවකින් අපිට වයිහන්දි හම්බ වෙයි කියලා අපි හිතනවා. අපි යන් ඉස්සරහට. ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යනවා. 1427ක උසකින් ඉන්නේ අපි. මෙන්න මේ ඔය ගැන කතා කරනවා නම් බෑන සමනල කඳු වැටියත් ඒ වගේම බෑන සමනල කඳු වැටියේ ඉදිරිපසින් තියෙන බෑන සමනල නෙරුවේ වම්පස ඉසව්වෙන් එන දියසීරා එකතු වෙලා තමයි මේ බත්තුලුවය ඒ වගේම අග්ගලදොල සෑදෙන්නේ. ඉතින් මේ කැලණි ගඟේ මුල් දියතු මෙන්න මේ විදිහට පහළට ගලා බසිනවා මේ බෑන සමනල නෙරුවේ දකුණු පස දියසීරා ඔක්කොම එකතු වෙලා. උදෑසන ආහාරයෙන් පසුව අපි නැවතත් ඔයට බැහැලා ඔය දිගේ ඉස්සරහට යන්න ඉන්නේ. අපි එක එල්ලේම වයිහන්දිය වෙතට යන්න හිතන් ඉන්නේ. ඉතාමත්ම සුවිශේෂී භූගෝලීය පිහිටීමක් ඔස්සේ මෙන්න මේ ජල පද්ධතිය හැදහැලෙනවා. ඉතින් මේ කැලණි ගඟේ මුල් දියතු
බෑන සමනල අඳු වැටියෙන් බෑන සමනල අඳු වැටියේ නෙරුවෙන් පටන් ගන්න දියසීර මෙන්න මේ විදිහට ගලා බසිනවා කැලණි ගඟ නිර්මාණය කරන්න. අපි දන්නවා බෑන සමනල නෙරුවේ වම් පසින් ගලා බසින දියසීර කළු ගඟට එකතු වෙනවා. ඉතාමත්ම ගැඹුරු ජල තටාකයක් වත්තුලෝයේ සෑදුන. අපි මෙන්න මේ මම හිතන්නේ මෙන්න මේ වටේ මාර්ගයෙන් ගිහිල්ලා මම හිතන්නේ අපිට වනයේට නැවත ඇතුල් වෙන්න වෙයිද දන්නේ නැහැ. අපි බලමු. එහෙම ගිහිල්ලා තමයි අපිට යන්න තියෙන්නේ. මම හිතන්නේ ජලයේ පිරුණු ඉතාමත්ම ගැඹුරු ස්ථාන මම හිතන්නේ ගැඹුර හොයන්න හරි අමාරුයි මේකේ. 3ක් විතර ගැඹුර නේද? අඩි 3ක් විතර නේ. අඩියටත් වැඩි වගේ. 3ක් වගේ. මම හිතන්නේ විශාල ගල් ගුහාවක්. මෙතන. දැස්සකදී වුණත් මෙතන ඉන්න පුළුවන් තැනක්. ලිස්සනවා නිකන් මේ පාසි බැඳලා තියෙන්නේ හොඳට ගල් තලාවේ. අපි නැවතත් මහා ඒ ගල් පිටියෙන් නැවතත් අපි ඔයට පිවිසෙනවා. අපි මේ වෙනකොට මීටර් 300ක් වගේ නේද අයියා? 300ක් වගේ ඉස්සරහට 300ක් වගේ නේ. ඒ කියන්නේ ගඟ දිගේ ආවා. ඔව් 300ක් වගේ ආවා මම හිතන්නේ. ඔව් අපි බොහොම හැමීට යන්නේ. මොනවා තා විශාල ගැඹුරක් සහිත ජල එකතු වෙන ස්ථාන. මම මේ ගැඹුර මම හිතන්නේ අඩි 4ක් වගේ යනවා. එතකොට හිරු රශ්මිය පතිත වෙනවා. වයිහන්දියට ඒ කියන්නේ අග්ගලදොලත් බත්තුලෝයත් එහෙම නැත්නම් බත්තුලෝයට අග්ගලදොල එකතු වෙන තැනට අපිට තව මීටර් 300ක් පමණ යන්න ඕනේ. මෙන්න මේ වක්‍රය ඔස්සේ ගිහිල්ලා දැන් අපි ඉන්නේ 1429ක උසක් සමනල ස්වභාව රක්ෂිතයට අපි නැවතත් ඇතුල් වුණා මේ වනයේ දෙසට. අපි පොඩ්ඩක් ඉස්සරහට යන්න එහෙම කැලේ. මම මෙතන ජලය ගලා යන විදිය තේරෙනවා. මේ ගල් ඇවිල්ලා කැරකිලා මෙතන අස්සෙන් යන්න මාර්ගයක් නිර්මාණය වෙලා තියෙනවා.
පැයක් ආසන්න කාලයකට ඇවිල්ලා දැන් අපි ආවා සුවිශේෂී පිහිටීමකට. මේක තමයි වයිහන්දිය. අපිට පේනවා මේ මගේ මෙන්න මේ දකුණු අත පැත්තෙන් එන්නේ අග්ගලදොළ. අග්ගලදොළ ඇවිල්ලා වම් පසින් එන බත්තුලොයට සම්බන්ධ වෙන තැන. අනිවාර්යයෙන්ම මෙන්න මෙතනට ශ්‍රී පාද ස්ථානය දර්ශනය විය යුතුයි. මං හිතන්නේ ඉතාමත්ම දැකුම් කළු ආකාරයට ශ්‍රී පාද ස්ථානය මෙන්න මෙතනට ඈතින් දර්ශනය වෙනවා. අද ඉතාමත්ම හොඳ කාලගුණ තත්ත්වයක් තියෙනවා. මම කලිනුත් කිව්වා වගේ මෙම ස්ථානයේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 1450ක උසකින් තියෙන්නේ. 1435 ඊට පහළ ස්ථානයේ දැන් අපි 1450ට පමණ ඇවිල්ලා තියෙන්නේ. ඉතාමත්ම සුවිශේෂී සන්ධිස්ථානයක්. මෙන්න මේ පැත්තට ගියොත් අග්ගලදොළ ඒ කියන්නේ 1700 සීමාවෙදී දෙහනකන්ද මුක්කුවත්ත මාර්ගයේ සම්බන්ධ වෙනවා. ඒ වගේම අපි මෙන්න මේ රමිත ඉන්න පැත්තට ගියොත් පැරඩයිස් සැල්ල අපිට හම්බ වෙනවා 1580 සීමාවෙදී. එයයි මේ සුවිශේෂී සන්ධිස්ථානය. මං හිතන්නේ අපි බලමු ඉදිරියට යන්න. අග්ගලදොළ දිගේ ශ්‍රී පාද මළුවට යන්න යන්නේ. ඉතින් අපි අග්ගලදොළ 1700 සීමාව තමයි දෙහනකන්ද මුක්කුවත්ත මාර්ගය සම්බන්ධ වෙන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ 1450. අපි යන්න ඕනේ 1700ට වෙනකම්. ඉතින් හරියටම මීටර් 250ක දැවැන්ත උසක් අපි මෙතනදි තරණය කළ යුතුයි. නමුත් මේ පැත්තෙන් පැරඩයිස් ගියා නම් 1580ක උසකින් තමයි එම දියැල්ල පිහිටන්නේ. ඉතින් අපි යන් අග්ගලදොළ දිගේ. අග්ගලදොළ මම්පෙත ඔස්සේ අපි ශ්‍රී පාදයේ කරුණා කරන්න දැන් සූදානම් ඉන්නේ. සෞදි අයියා මොකද අග්ගලදොළේ යන්න සූදානම්ද? ඒක තමයි අපි දැන් තීරණය කරන්නේ අග්ගලදොළේ යන් කියලා. අග්ගලදොළෙන් ගිහිල්ලා 1700 සීමාවට යන්න තමයි යන්නේ. මං හිතන්නේ මීටර් 300කට වැඩි වෙනවනේ. ඉතා ශීඝ්‍ර නැග්මක්. හැබැයි දුර අඩුයි මේ මාර්ගේ. ශ්‍රී පාදයට මාර්ගයක්. නමුත් අපි තෝරගන්නවා ඉතින්. අනිවාර්යයෙන්ම අප්‍රකට මාර්ගයක්. නමුත් යා යුතු උස වැඩි. ඒ කියන්නේ 1450 ඉඳන් 1700 දක්වා. අග්ගලදොළ මම්පෙත ඔස්සේ අපි ඉදිරියට යන ගමන් මම හිතන්නේ ඉතා ශීඝ්‍ර පාසාන නැග්මක මෙන්න මේ ආකාරයට අපිට යා යුතුයි ඉහළටම. අපි කණ්ඩායම ක්‍රමක්‍රමයෙන් එනවා. අපි යන්නේ බෑන සමනල නෙරුවේ දකුණු පස ඉසව්වට තමයි අපි මේ වෙලාවේ ගමන් කරන්නේ ක්‍රමක්‍රමයෙන්. ඔබට හිතා ගන්නට පුළුවන් අවාරේ එහෙම නැත්නම් අධික වැසි තත්ත්වයක් තියෙන වෙලාවක කොහොම වේගෙන් ජල පහරක් එන්නේ නැද්ද කියලා මෙන්න මේ කොටය හොඳම සාක්ෂියක් දරනවා මේ. මේ පඳුරු තියෙනවා මෙතන. මම හිතන්නේ ශ්‍රී පාදස්ථානයෙන් පහළට හෝදායන කැලිකසල මෙන්න මේ අග්ගලදොළට එකතු වෙනවා කියන හොඳම සාක්ෂියක් තමයි මෙන්න මේ පඳුරු. මම හිතන්නේ මේ වෙලා තියෙන විනාශය අපිට මෙන්න මේ ඔදින්ම දිස්සලා මෙන්න මේ අග්ගලදොළේ දිගේ යද්දි ශ්‍රී පාදස්ථානය කැලිකසල වලින් තොර පරිසරයක් කරනවා නම් ඊට වඩා හොඳයි. නැත්තම් මේ සමල්ල ස්වභාව රක්ෂිතයට වෙන හානිය අපිට කියලා නිම කරන්න බෑ.
නොයෙක් පොලිතින් ප්ලාස්ටික් මේ තියෙනවා අතර හැම තැනම පොලිතින් ප්ලාස්ටික් ඒ ආදී සියලුම අපද්‍රව්‍ය මෙන්න මේ ගඟ දෙපස තියෙන ඉවුරට එකතු වෙලා තියෙනවා. ඉතින් වෙන්නේ මෙන්න මේ සමනල ස්වභාව රක්ෂිතයේ තියෙන ඒ විවිධත්වයේ පිවිතුරු බවට ඉතා විශාල තර්ජනයක් වෙනවා. මම හිතන්නේ අනිවාර්යෙන් මේක කවුරු හරි බලධාරියෙක් දැක්කොත් එයාට නැදියත් වෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා මේ ශ්‍රීපාදස්ථානයේ කැලි කසල ප්‍රශ්නය. මුළු රක්ෂිතේම එහෙම නැත්නම් රක්ෂිතේ 12 පහරවල් විනාශ මුඛයට අද පැටි තිබෙනවා මේ වෙලාවේ. මේ හැම තැනම ඉහළ සිට පහළට ගලාගෙන මේ අතර මේ මල් වට්ටියක් තියෙනවා අපිට මේ මල් වට්ටියක් කවුරුත් මේ පැත්තේ මල් ගෙනියන්නේ නැහැ. මල් වට්ටි බව ඇවිල්ලා තියෙනවා නේ. මල් වට්ටි වතුර බූලි මෙන්න විනාශේ සමනල ස්වභාව රක්ෂිතයට වෙලා තියෙනවා. නමුත් අපි මේවා රැගෙන යන්න තීරණය කරා එක්තරා අවස්ථාවක. නමුත් ඒ ප්‍රමාණය ඉතාමත්ම අධිකයි. තරම් බෝතල් තියන වීදුරු කටු සියලුම දේවල් මෙන්න මෙහෙට ගොඩ ගහිලා. වතුර වැඩි වෙන කාලේ තමයි වැඩි. කරප්පු කටු. මම හිතන්නේ හෝටන් තන්න ජාතික වනෝද්‍යානයේ පොලිතින් රැගෙන යන්න දෙන්නේ නැහැ වගේ මේ ශ්‍රීපාදස්ථානයත් ඒ කරා නම් ඉතාමත් හොඳයි නේද සමුද්‍රය. අපද්‍රව්‍ය ගැටලුවෙන් මේක මේ විශාල තර්ජනයක් නේද මේක? අනිවාර්යයෙන්. තාමත් අමාරු මාර්ගයක දැනසත් අපි වනයේට ඇතුල් වෙනවා. යන්න මීටර 30ක් අද යන්නේ නැද්ද? මීටර 30ක් වගේ අපි ඇවිල්ලා තියෙන ඉහළට. ඒ කියන්නේ 1480 සීමාවේ තමයි දැන් අපි එලිවේෂන් ගේන් එක තියෙන්නේ. ශීඝ්‍ර නැග්මක්. මේ ගල් ගුහා පේනවනේ. රස්සත් නම් ඉන්න පුළුවන්. තාම දැවන්ත ගල් ගුහාවක්. ලෝකෙන් රස්සත් කටින් යන්න පුළුවන්. අනිවාර්යයෙන්. හොඳ නවාතැනක් කිසිම විදියකින් තෙවෙන්නේ නැති. මේ හැමතැනම පඳුරු මල් වට්ටි ප්ලාස්ටික් කැබලි රෙදි කෑලි තා දැවන්ත අනිවාර්යයෙන් ඒ විදියටම තියෙනවා මේ දෙපැත්තේ ඒ ප්ලාස්ටික් කැබලි. මෙතන දැකලා ගන්න. මේ මෙතන යන්න බෑද? හරිද? අහන්න මෙතන නැගින් නරක පාරක් තියෙනවා. ඉතින් ආව පාරක් තියෙනවා ඒක. හංගතන්නේ කටු පඳුරු විශාල වශයෙන් තියෙනවා මේ ඉසව්වේ. ඔව් පල්ලයට. එහා පැත්තේ පොඩ්ඩක් බෑනේ අතන. එහෙනම් මෙහෙන් යන්න. අතන බෑ මෙහෙන් යන්න. අග්ගලා දොළට සමාන්තරව අපි මේ වෙලාවේ ගමන් කරනවා වනය දිගේ. මේ වෙලා තියෙන විනාශයට හොඳම සාක්ෂියක් නේ. පුටු කැබල්ලා ඔක්කොම තියෙනවා. පුටු තියෙනවා, මල් වට්ටි තියෙනවා, පඳුරු ගැට ගහපු රෙදි තියෙනවා. මිනිස් විතරයි ගහන්නේ. ඔව්. අනිවාර්යයෙන්. ඇඳුම් කෑලි තියෙනවා, රෙදි කෑලි ඔක්කොම තියෙනවා. මම හිතන්නේ මාස්ක් කවදාවත් දන්නේ මේ කාලේ මාස්ක් මම හිතන්නේ අවුරුදු එකමාරකට කලින් ආපු මාස්ක් මේ තාම තියෙනවා. තාම අලුත් වගේ. මම හිතන්නේ මේක මේ බණ්ඩාර වතුර ඇතුලේ ඉතිරෙදි කෑලි. වෙනවද බලන්න. ඉතිරෙදි කෑලි මේ. මේක අනිවාර්යයෙන්ම මේට විසඳුමක් සෙවිය යුතුමයි. මේ මොකද මේ කැලණි ගඟේ
මුල් දියත්ත. බෑන සමනල දකුණු නෙරුවෙන් පටන් ගන්න මුල් දියත්ත මේ කැලණිකගේ මුල් දියත්ත. මේ විදියට හානි වෙලා තිබීම ඉතාමත්ම කනගාටුදායකයි. අර මම අර කලින් කිව්වත් වගේ හෝටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පොලිතින් රැගෙන යන්න දෙන්නේ නැහැ වගේ ශ්‍රීපාද ස්ථානයට යම් කිසි පිළියමක් යෙදී යුතුමයි. මේ වෙලා තියෙන විනාශය මින් ඉදිරියටවත් ඒ කියන්නේ ඉදිරි වසර ගණනටවත් සිදු නොවෙන්නට ඕන. මොකද මෙතන කවුරුත් මල් වට්ටි ගෙනලා දාලා නැහැ. අනිවාර්යෙන් ඉහළින් එන කුණු තමයි මේ දෙපස රැඳී තියෙන්නේ. කෙසේ වෙතත් අපි දැන් ඉන්නේ 1490 සීමාවේ 1500ට කිට්ටුයි. අපි යම් තව ටිකක් ශීඝ්‍ර නැගමක් අපිට තියෙනවා. අග්ගලා දොලට මම වතුර පාරවල් දෙකක් එකතු වෙන සද්දයක් නේ. අන්න එතන තාය ආවේ. ඉතින් ගානේ පහළට බහිනවා. රතන ලොකු ඇල්ලක් තියෙනවා. ඔව් නේද? තවත් සුවිශේෂී පිහිටීමක් හම්බුණා. මෙන්න මෙතනත් වයිහන්දියක් තියෙනවා. මෙන්න මේ දොළ පහර වගේ දකුණු අත පැත්තෙන් තියෙන මෙන්න මේ දොළ පහර සඳගල තැන්නත් ශ්‍රීපාදයට අතර තියෙන නෙරුවෙන් ගලා බසින දිය පාර. එතන යම්කිසි දුරක් උඩට ගියාම තමයි මේ ගල් බොක්ක ඇල්ල හම්බ වෙන්නේ. ඒ වගේ මෙන්න මේ අග්ගලා දොළ මෙන්න මෙතන දිය ඇල්ලක් නිර්මාණය කරමින් මෙතන ගලා බසිනවා. ඉතින් මේ කුඩා දිය පාරත් අග්ගලා දොළට මෙන්න මෙතනදී එකතු වෙනවා. අපි යම් මෙන්න මේ දැවන්ත දිය ඇල්ල තරණය කරන්න අපිට ඕනේ මෙන්න මේ උඩින් බැලුව විදිහේ මැප් එකේ මෙන්න මෙහෙම කැලේට ඇතුල් වෙලා උඩට තමයි යන්න තියෙන්නේ. මම හිතන්නේ මීටර් 10ක් විතර තම දිය ඇල්ල උඩට තියෙනවා. මේ දන්නේ ගොඩක් ලොකු නැග්මක් බල ආරතියක් ලොකු බල බෑවුමක් අපිට තියෙනවා. ආරක් මෙන්න මේ අපි ආපු මාර්ගය දිගට එනවා. මේ මාර්ගය ඔස්සේ තමයි අපි ආවේ. මීටර් 10ටත් වඩා උස දිය ඇල්ලක් අපි දැන් මෙම දිය ඇල්ල තරණය කළ යුතුයි. ඒ දැවැන්ත උස අපි මං හිතන්නේ මෙන්න මෙම කැලේට ඇතුල් වෙලා ඉහළට තරණය කළ යුතුයි මෙන්න මේ දිය ඇල්ල. මං හිතන්නේ අපිට අග්ගලා දොලේ හම්බ වෙන විශාල දිය ඇල්ලක් අපිට තරණය කළ යුතු විශාල අභියෝගයක් මේක. අග්ගලා
දොළ ඔස්සේ යන අපි පොඩි විවේකයක් ගත්ත මේ වෙලාවේ. මොකද අපිට ඉතාමත්ම විශාල මං හිතන්නේ මීටර් 10ටත් වඩා ඉහළ උස දියැලක් මේ වෙලාවේ තරණය කරන්න ඕනේ. සමුදිත අයියා මොකද හිතන්නේ ඉතින්? අපේ සෑහෙන ප්‍රමාණයක් ඉහළට ආවනේ. දියැල තරණය කරොත් මීටර් 30ක විතර ප්‍රමාණයක් මම හිතන්නේ එකපාර තරණය කරගන්න පුළුවන් වෙයි. බලමු අපි. අපි බලමු. මම හිතන්නේ ඉතාමත් අමාරු මාර්ගයක් මේ දියැලි මම්පේ වෝටර්ෆෝල් ට්‍රේල් එක. ශ්‍රීපාද ස්ථානයට යන අප්‍රකට මාර්ගයක් ඔස්සේ වැටී තියෙන වෝටර්ෆෝල් ට්‍රේල් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දියැලි මම්පෙත. දියැලි මම්පෙත ඔස්සේ අපි යනවා. ඉතින් තවත් දියැලි කිහිපයක් අපිට හමු වෙන්න නියමිතයි. ඉතින් පේනවනේ මෙන්න මේ අපට පරිසරයේ තියෙන ලස්සන. අපි මෙන්න මේක දිගේ තමයි ආවේ. කැලේට නැවත අන්තරදොලට ආදි වශයෙන් ආවේ. මෙන්න මේ පරිසරයට සුන්දරත්වය දකින්න නම් ඉතින් මෙතනට එන්න ඕනේ. නමුත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පරිසරය අපවිත්‍ර වෙලා තියෙනවා. මොකද අර කැලිකසල ඔක්කොම ඇවිල්ලා ශ්‍රීපාදස්ථානයේ දිගේ ඇවිල්ලා ඒ ඔස්සේ ආපු කැලිකසල ඔක්කොම මේ දෙපස රැඳී තියෙනවා. ඒක විශාල ඛේදවාචකයක් මේ වෙන මේකට. නමුත් ඊට විසඳුමක් අනිවාර්යයෙන්ම අපි සෙවිය යුතුයි. මේ වෙලාව අපිට තරණය කරන්න වෙනවා. දියැලි මම්පෙතේ එක් සමහරු අවස්ථාවක් අපිට. අපි කොහොම හරි තරණය කරමු මේක. ගන්ට අමාරුම කොටසක් අපිට තරණය කරන්න වෙලා තියෙනවා. මොකද වෙන අපිට ඔප්ෂන් එකක් නැහැ මෙතන. මේ මාර්ගයම තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපිට පේනවා අපි තමයි යනවා. හරි. හොඳයි යනවා. දැන් මාත් යන්න ඕනේ. මෙන්න මේ දියැල්ල පේනවනේ උස. තාමත් මේ ශිඛරය අපි නැගිය යුතුයි. තාමත්ම කල්පනාකාරීව. මේ ගල් දෙකක් ඔස්සේ යන දියැල්ල. යා උඩට.
මම මේ දියල්ල මීටර් 50කටත් වඩා උසයි. කියන්නේ එකපාරක් නැගලා එතරින් බලමු ආයි දියල්ල නේද? මම හිතන්නේ මේක ලංකාවේ දියලි දාමයක් උසම. මේ කාටවත් අහුවෙන්නේ නැහැ. මෙතනින් එන්නම නැහැ නේද? එන්න බෑනේ මෙතෙක් මම හිතන්නේ අපි එම දියල්ල තරණය කරා මීටර් 50කට වඩා උසයි. අපි හිතුවේ මීටර් 10ක් 20ක් පමණ වෙන දියල්ලක් කියලා. නමුත් මීටර් 50ක් නේ සමුදිදයි. 50කටත් වැඩි. මම හිතන්නේ සමනල ස්වභාව රක්ෂිතයේ තියෙන උසම දියලි දාමයක් මේක. තාමත්ම සමතලා බිමක් අපිට පේනවා මේ වෙලාවේ. මේ මෙතන යම්කිසි ජලය එක්රැස් කිරීමක් වෙලා තියෙනවා. මේ මරේ වත්තට ජලය ගෙන යන්නට හදපු ජලය එක්රැස් කරන ස්ථානයක්. ඉතාමත් ඉහළ සීමාවකින් තමයි මෙම නිමැවුම සිදු කරලා තියෙන්නේ. අතරම සුවිශේෂී අවස්ථාවක්. මෙන්න මෙයයි ස්වභාව දහම අපිට පේනවා මේ කිසිම ජලය එන මාර්ගයක් නෑ. නමුත් මෙතන ජලය එනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ අස්සේ තියෙන සිදුරු වලින් පැමිණෙන ජලය විය යුතුයි. මෙන්න මේ ජලය එක්ස්ට්‍රැක්ට් කිරීමකට සාදපු නිමැවුමක් මෙතන. තව යන්න බොහෝ දුර තියෙනවා අපිට. බෑන සමනල නෙරුවට අපි ගමන් කළ යුතුයි ක්‍රමක්‍රමයෙන් ඉදිරියට. අපි කට්ටිය පොඩ්ඩක් රෙස්ට් කරනවා. තාමත් අලංකාර තැනක් මෙතන. ස්වභාව දහමේ අනර්ගතම නිර්මාණයක්. ගල් තලාවක් එක්ක ජලය බැස යාම. අපි ක්‍රමක්‍රමයෙන් අග්ගලදොළ දිගේ ඉදිරියට යනවා. මෙන්න මේ වයිහන්දියේ සිට මැප් එකේ පෙන්වන පරිදි වයිහන්දියේ සිට ඉහළට ගිහිල්ලා ඒ වගේම මැප් එකේ ඔය කොළ පාටින් අග්ගලදොළ කියලා මාක් කරලා තියෙන තැන තමයි මේ දෙහන කන්ද මූක්කුවත්ත මාර්ගයේ ක්‍රොස් වෙන තැන. ඒ වගේම අපිට පේනවා මේ රතු පාට ඩොට් එකෙන් බෑන සමනල කඳු වැටිය මාක් කරලා තියෙනවා. මෙන්න මෙතන තියෙනවා මේ අග්ගලදොළට ඉහලින් තියෙන සිතියමේ බලන්න මේ අපිට බලන්න පුළුවන් මේ බෑන සමනල නෙරුව. පැහැදිලිව බෑන සමනල නෙරුව සහ බෑන සමනල කඳු වැටිය ඒ ඔස්සේ එන දියතු එකතු වෙලා තමයි මෙන්න මේ අග්ගලදොළට සහ බත්තුලුවට දියවර සපයන්නේ. ඒ වගේම මෙන්න මේ දම්පාට ඩොට් එකෙන් මේ මැප් එකේ පල්ලේ හරිය තියෙන එතන තමයි පැරඩයිස් ඇල්ල. මෙන්න මෙතන. ඉතින් ඒ හරහා අපි ඒ මාර්ගේ නෙවෙයි ගියේ අග්ගලදොළ මාර්ගේ. ඉතින් මෙන්න මෙතන ශ්‍රීපාදස්ථානයට අදාළ ඒ නෙරුව ශ්‍රීපාදස්ථානයෙන් පටන් අරන් බෑන සමනල කඳු වැටියට දිස්ත්‍රික් මායිමක් ලෙසින් ගමන් කරනවා. ඉතින් කැලණිගඟේ මුල්දී අතු මෙන්න මේ විදිහට තමයි පටන් ගන්නෙ ඉහළම තැන ඒ කියන්නේ බත්තුලුවය හා ඒ ආශ්‍රිත දියතුවලට දියවර සැපයීම නිකුත් කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි දියාලි මම්පෙත අග්ගලදොළ ඔස්සේ යන දියාලි මම්පෙත සමනල ස්වභාව රක්ෂිතය හරහා වැටී තියෙන්නේ.
අනන්ත නැග්මකට අපි ආ යුතුයි. මම හිතන්නේ අපි යන්නේ දැන් අග්ගලවලේ මැද සීමාවකටත් තාම අපි ආවේ නැහැ. තව යා යුතුයි ගොඩක් දුර. කිලෝමීටර් 2.8ක දුරක් වයිහන්දියේ සිට යා යුතුව තිබෙනවා. මේ කැලිකසල මේ ලස්සන පරිසරය විනාශ වෙලා. තවත් අපිට ඉතාමත් පාසානමය දුර්ගයක් හම්බුණා දෙපැත්තෙන්ම. අපි දැන් ඉන්නේ 1560 සීමාවේ. අපිට යා යුතු දුර තව ගොඩයි. මොකද මේ දුර්ගය අපි කොහොම හරි තරණය කරන්න ඕනේ. අපි පොඩි විවේකයක් ගන්නවා මෙතන. අපිට යා යුතු පැහැදිලි මාර්ගයක් හොයාගන්න මම පොඩ්ඩක් ආවා උඩට. අපේ අනිත් සගයන් දෙන්න එනවා. පොඩ්ඩක් ආවා අපි පාර හොයන්න. මොකද යා යුතු මාර්ගය ඇත්තටම ඉතාමත්ම දැඩි ආනතියක් තියෙන්නේ. තාම අපි 1600 සීමාවට ආවේ නැහැ. අපේ සංගයෝ දෙන්න මෙන්න මේ ඈත සිටින පොඩ්ඩක් පොඩි විවේකයක් අරගෙන සූදානම් ඉන්නේ. මෙන්න මෙහෙම ඇවිල්ලා මෙන්න මේ විශාල කන්ද නගින්න තමයි ඒගොල්ලෝ යන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම මම හිතන්නේ කැමරාවට පේනවා ඇති මෙන්න මේ විශාල ජල තටාකයක් මෙතන මේ. විශාල ජල තටාකයක් තියෙනවා. එම තටාකය අතර ගල් පොත්ත දිගේ තමයි මෙන්න මෙහෙම පැමිණිය යුත්තේ. මම හිතා රමිත එනවා. ඈතට පේනවා. ඉතාමත්ම දැවැන්ත ජල තටාකයක් මෙතන තියෙන්නේ. ඒ ජල තටාකයේ අසලින් ඒක තමයි අර මුලක් තියෙන මුල් දෙක ළඟ ඉන්න. මුල් දෙක අන්න හරි. ඔය ගලක් තිබ්බා ඒක අල්ලන්න එපා. නෑ උඩ තව උඩ තියන්නේ. ඒ ගල අල්ලන්න එපා. මුල් ටික අල්ලගෙන. අන්න හරි. උතර තව උඩ මුලක් තියෙනවා. අර ගල අල්ලන්න එපා. ඔව් ඉස්සරහදී. ආ. විශාල ජල තටාකයක්. ඒකත් අපි පාස් කරගෙන මෙන්න මේ ඉහළ මාර්ගය දිගේ එනවා. අපිට හම්බුණ තවත් අලංකාර දියැලක්. අපිට හම්බුණ දියැලි ගාන මේ වෙනකොට ගණන් කරන්නත් බැරි තරම්. දියැලි මම්පතේ දියැලි සංඛ්‍යාව අපේ ගමන් සංඛ්‍යා සමුදිතයි යනවා. මම හිතන්නේ අපි ආවත්ත පරිස්සමෙන් ඊය පහර දකල යුතුයි. අපිට තව දියැලක් හම්බ වෙනවා. ඒ දියැල්ල ඉවර කරා. තවත් දියැලකට අපි යනවා. ඔන්න ඔහමයි මේ පාරේ ස්වභාවය. දියැලේ මම හිතන්නේ ගණන් කරගන්නත් බැරි වුණා අපිට. ඒ තරමට තවත් දියැලකට අපි යනවා. සමනල ස්වභාව රක්ෂිතේ මේ වගේ මාර්ගයක් තියෙනවද කියලාවත් සමහර කට්ටියට හිතෙන්න නැතුව ඇති. දියැලි මම්පතක් ඔස්සේ ශ්‍රීපාදයට යනවා.
අලි හොට කියන්නේ. හා ඒක මේ මොනවද කරේ ගාලා නෑ. ඒක නෙමෙයි ගන්න. ඉස්සරහනේ මම හිතන්නේ එම දියල්ලත් අපි තරණය කරා. තාමත් දැනන්ත ගැඹුර මෙතන මීටර් 3ක් 4ක්. ඒ ගැඹුර ඊට වඩා 3ක් වගේ ඇති. මීටර 3ක් වගේ තියෙන්නේ. එම දියල්ල තරණය කරා. මම හිතන්නේ තවත් දියල්ලක් අපිට හමු වෙන්න. තාම අපි 1590 සීමාවේ ඉන්නේ. අපි 1700ට යා යුතුයි අග්ගලදොළ දෙහනකන්ත මූක්කුවත්ත ශ්‍රීපාද මාර්ගය හරහා යන ස්ථානයට. ඒ වගේම අපිට තාම කිසිම කඳු ගැටයක් පේන්නේ නැහැ. විශේෂයෙන් රත්කන්ද බෑන සමනල නෙරුව කිසිම කන්දක් අපිට තාම දර්ශනය වෙන්නේ නැහැ. අපි ක්‍රමක්‍රමයෙන් යනවා ඉදිරියට. අපි තවත් දියැලක් තරණය කරා. ඉතාමත්ම ජයග්‍රාහීව අපි අග්ගලදොළ දිගේ. මෙන්න පේනවා අග්ගලදොළේ වෙලා තියෙන විනාශෙ මේ. මේවා කවුරුත් මේ අග්ගලදොළ දිගේ යන කවුරුත් නම් මේවා දාන්නේ නැහැ. නේ උඩින් එන්නේ. අපි මුලදී එකතු කරන්න උත්සාහ කරා. නමුත් මේ තියෙන ප්‍රමාණය කිලෝ වලින්වත් මදි. අපි එකතු කරොත් අනිවාර්යෙන් මේකට බලධාරියෙක් මැදිහත් විය යුතුයි. අවුරුදු ගෝනි ගෙනියන්නේ මේ පාරේ. මොකද තවත් දරන්ත දියල්ලක් අපිට තියෙනවා. ඒකත් අපි කෙසේ හෝ තරණය කළ යුතුයි. අපිට හම්බුණ තවත් දියල්ලක්
මදි තව come on. කබන්න ගැම්මේ එන්න මදි මදි අරගෙන කමුණු ගියත් අමාරේද ඔව් එන්න බෑ බර වෙනවා එකපාරේ එන්න බෑ අරේට කමුණු ගියත් මම අරේට තියන්න ලිස්සන්න රයිට් දැන් ගැම්මේ අත රයිට් Come on. ආවොඩ් එක්කෙනෙක් ඇතුලේ මෙතන. ආවොඩ්ෙන් අපේ සුදුදු අයියා ඇතුලේ. ඇතුලේ නේ හොඳට නාගෙන යන්න වෙන්නේ. වං හිතුවේ බිම කියලා. බිම කියන්නේ හොඳට නාන්න දෙන්න. රයිට් ආවර්. විවිධ බාධක අයිනවා අපිට පේනවානේ. ඒත් අපි යනවා ඉස්සරහට අපි බලමු. ලොකු මිෂන් එකක් ඉවර කරා මෙතන. අපි යන් ඉස්සරහට. අපි යම් කිසි තැනිතලා ජල පහරකට ආවා දියැලි රාශියක් ඉහළට නැගලා. මම හිතන්නේ මෙතනත් ජල ප්‍රමාණය වැඩි නිසා අපි මෙන්න මේ ආකාරයට වනයේට ඇතුල් වෙලා ආයේ දිය පාරට යන්න ඉන්නේ. අපි බලමු ආයේ දියැලි මොනවද කියලා ඉස්සරහට. දියැලි මම්පෙතේ ඔය එතන මම බෑග් වල දාන්න ඉතින් ආසි කෙනෙක් ඇවිල්ලා එතන වයින්නේ. හරි ගහලා අපි දැන් ඉන්නවා ගහලා. ආයෙත් වලක් මේකම මගන්නේ. ඒක නෑ එහා පැත්තෙන් පාරක්. ඔව් මං හිතන්නේ අග්ගලදොලට නාය ගියපු ස්ථානයක් මං හිතන්නේ විශාල නායයාමක් වුණ බවට සාක්ෂි තියෙනවා මෙතන මේ. ඉහළ සිට පස් කණ්ඩිය කඩාගෙන ඇවිල්ලා මෙන්න මේ ආකාරයට දොළ හරස් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ ආකාරයට මේ ඔය දිශාව පවා වෙනස් වෙලා තියෙනවා යම් දුරකට වනේ පැත්තට දෙන්න. මම හිතන්නේ ඉතා විශාල ගස් මම හිතන්නේ විශාල නායාමක් වෙලා තියෙනවා නේද? පස් කණ්ඩියක් කරා වෙලා තියෙනවා. ගස් දෙන්න නැත්නම් හැදෙන්නේ. මෙච්චර කන්දක් උඩ මේ ඔය ගස් තියෙනවා කියන්නේ අපි ක්‍රමක්‍රමයෙන් මේ අපිට ඉහළ සීමාවේ මේ ලක්ෂණ පහළ වෙනවා. මොකද මේ ගස් කඳු කර විශේෂ පෙන්නන ලක්ෂණ පෙන්නනවා. විශේෂයෙන් ඇඹරුණු කුරු ගස් ලං වෙනවා. විශේෂයෙන්ම අපි 1700ට යන්න ඕනේ. දැන් අපි 1595 පහු කළා 1602ට වගේ ආවා කියලා තමයි මට හිතෙන්නේ. 1602 ඔයට සමාන්තර මාර්ගයක් තියෙන නිසා අපි යනවා. මොකද අපි දැන් එක දිගටම ආවේ ඔය දියාලි මම්පෙතේ දියාලි වලින් මං හිතන්නේ ඉතාමත්ම දර්ශනීය අවස්ථාවක් මම පෙන්වන්න යන්නේ දැන්. මං හිතන්නේ අග්ගලදොල වෝටර්ෆෝල් ට්‍රේල් එකේ හම්බ වෙන තවත් ලස්සනම කැමරා කාචයට හසු වන තැනක් මේ. හිතන්නේ කුඩා තටාකය අපිට පේනවා. ඒක බහින්නේ නෑ කෙලින්ම.
යම් තැනිතලා අවස්ථාවකට අපි ආවා. දැන් මේ ඔය දිගේ අපි ගමන් කරනවා ක්‍රමක්‍රමයෙන් ඉස්සරහට. මොකද අපි මෙතන සාමාන්‍යයෙන් මේ පාෂාණමය ගහණය වැඩි නිසා අපිට යම් දුරකට ඉස්සරහට යන්න පුළුවන්. මෙතන ගලින් ගලට පැන පැන අපි ශ්‍රී පාදස්ථානය මේ වෙලාවේ අපිට ඈතින් දිස්සනවා. හරි ඉස්සරහට ගිහිල්ලා කැප්ටන් දෙන්න පුළුවන් නේ. ඔව් අනිවාර්යයෙන්. ඒ වගේම තවත් දියැලි ප්‍රධාන දියැලි 3-4ක් අපිට හම්බ වෙන්න නියමිතයි මෙතන මේ රේල් එකේ. ඒකත් අපි තරණය කළ යුතුයි. මේ සමාන්තර මාර්ගයේ ගිහිල්ලා දොළපාර දිගේ මේ අරින්න එපා. අයිබාර ගැටියක් තිබ්බට මම හිතන්නේ වහු කියලා. සමනල ස්වභාව රක්ෂිතේ පේනවනේ. මේ වගේ තැනක් මීට කලින් දැකලා තියෙනවද? මේ වගේ තැනක්. මේ වගේ තැන් ඉතින් සමනල ස්වභාව රක්ෂිතේම තමයි. හරි වෙනස්ම විදිහේ අපි දියැලි දාමයක් පහු කරන් ආවා. දැන් පාෂාණමය වැස්මක් තියෙනවා. මම හිතන්නේ ගණන් කරන්න බැරි තරමක්. සාමාන්‍යයෙන් මේ වගේ පාෂාණමය වැස්මක් මම දැක්ක ප්‍රථම වතාව. මොකද ගණන් කරන්න අමාරුයි. ඇත්තටම කොහොම මේවා නිර්මාණය වුණාද කියලා අපිට හිතා ගන්නත් බෑ. 100,000 ගණනක් මෙතන තියෙනවා ගල්තලා. අග්ගල දොළ දිගේ යන අපිට මෙන්න මේ මාර්ගය දිගේ අපි යන්නේ. ඇත්තටම ගල් වරුසාවක් අපිට ගණන් කරන්න බෑ. පේනවා ඒ තරමට මේ ස්වභාවය අපිට පේනවා. අපි 1610 සීමාවෙ ඉන්නේ. අපි යන්න ඕනේ 1700 සීමාවට අග්ගල දොළ දෙහනකන්ද මූක්කුවත්ත මාර්ගය හරහා යන ඉසව්වට. ඉතින් ඉන් අනතුරුවත් අපි ශ්‍රී පාදස්ථානයට, ඒ කියන්නේ 1700 ඉඳන් 2243 වෙනකන්, ඒ කියන්නේ මීටර් 543ක් ඉහළට යා යුතුයි. ශීඝ්‍ර නැග්මක් අපිට තියෙනවද? පේනවනේ අපේ මාර්ගය තවත් ඉදිරියට යනවා. අපි යන් ඉස්සරහට එනවා. තවත් වයිහන්දයක් හම්බ වෙනවා. මෙන්න මේ වතුර පාර එන්නේ සඳකල තැන්න ශ්‍රීපාද නෙරුවේ ඉඳන් මෙන්න මේ වතුර පාර අග්ගල දොළ. ඉතින් අපි ආයුත්තේ මෙන්න මේ වම් පසට තියෙන දොළ දිගේ. ඉතින් නමුත් අපි මෙතන වතුර ප්‍රමාණය වැඩි නිසා අපි නැවතත් කැලේට ඇතුල් වෙලා හෙමින් සීරුවේ අග්ගල දොළට සමාන්තරව මෙන්න මේ ආකාරයට ගමන් කරනවා. මේක ඉතාමත්ම හොඳ ලෑන්ඩ්මාර්ක් එකක්. මේ අග්ගල දොළ දිගේ යන්න නම් අපිට නැවතත් ඔයට අපේ කණ්ඩායම මම හිතන්නේ තවත් කුඩා දියැලක් අපිට හම්බ වෙනවා ඉස්සරහට. නැවතත් ඔයට 1614 සීමාවේ අපි දැන් ඉන්නේ. තවත් විශාල ගසක් කඩා වැටුණු අවස්ථාවක්.
මේ පේනවනේ මෙන්න විනාශේ. මග දෙපසට කැලි කසල නේ. තාමත්ම කේන්ද්‍රජනක තත්ත්වයක්. මේ සබහාදාම විනාශ වෙනවා මෙන්න මේ කැලි කසල උවදුරු නිසා. ඔක්කොම මේ ගල් දෙපස හිර වෙලා තියෙන මේ රෙදි කැබලි. පොලිතින් මේ කවදාවත් දිරාපත් වෙන්නේ නැහැ මේ. සාමාන්‍යයෙන් තාමත්ම මම හිතන අවුරුදු දෙකකටත් වැඩි කාලයක් තිස්සේ ආපු පොලිතින් කැබල්ලක් විය යුතුයි මේක. ඒ තාම ඒ විදිහටම තියෙනවා. ගෝණි ප්ලාස්ටික් බෝතල මම හිතන්නේ මේක අවුරුදු ගාණක් පොලිතින් කැල්ල. මම හිතන්නේ මේ අවුරුදු ගාණක් පරණ ප්ලාස්ටික් බෝතලයක් තාම ඒ විදියමයි මේ. ඒ විදියම තියෙනවා. අපිට මේවා අරන් ගියා අපි උත්සාහ කරා මුලදී. නමුත් ඒ ප්‍රමාණය මදි ඇත්තටම අපිට. බෑග් මදි මේවා එකතු කරගෙන යන්න ගියොත්. අපිට ඈත තවත් විශාල දියැලක ශබ්දයක් ඇසෙනවා. අපි එයත් කෙසේ හෝ තරණය කළ යුතු මේ වගේ මේ ඈතින් කසාගෙන බෞද්ධ කොටි. අපි මේ කෙසේ හෝ තරණය කළ යුතුද? අරගෙන යන්න ඕනේ. අර යට අන්න යට උඩට එන්න. හරි නියමයි. බෑග් එක දෙන්න. බෑග් එක. නැත්නම් මෙතන එන්න බෑ. ඔයාලට ඕන මෙතනින් මෙහෙම බහලන්නක් කිය. හරි බෑග් එක දාලා. තාමත් අපහසු දියැලක්. අර යටට අඩිය තියන්න යටම ගලට. තවත් දියැලක් ගාව අපි බෙස් කරනවා මෙතන. පේනවනේ අපිට යන්න ඕන උස. මම හිතන්නේ දියැල්ල තරණය කරන ගමන්ම අපි ඉන්නවා දැන් මෙතන. අපි යන්නේ නැහැ ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. අග්ගලදුල දිගේ ඉහළට අපි යනවා. නමුත් මම මේ සිතීම ආධාරයෙන් යම්කිසි පැහැදිලි කිරීමක් කරන්නට හිතුවා. දැන් මේ සිතියම ගත්තොත් සිතියමේ තරු දෙකක් තියෙනවා. ඉතින් කළු පාට තරුවෙන් පිටලා තියෙන්නේ මේ බෑන සමනල නෙරුව. ඒ වගේම රතු පාට තරුවෙන් තියෙන්නේ බෑන සමනල කඳු වැටිය. බෑන සමනල නෙරුවේ උසම ස්ථානයේ සාමාන්‍යයෙන් මීටර් 1980 දක්වා විහිදෙනවා. ඉතින් මෙන්න මේ නෙරුවේ දෙපසට පේනවා මේ මුල් දියතු කිහිපයක්ම විහිදී පවතිනවා. ඉතින් මම කළු පාටින් රවුම් කරලා තියෙන දියතු කිහිපය. කළු පාටින් රවුම් කරලා තියෙන දියතු කිහිපය තමයි මෙන්න මේ බත්තුලුවයට පැමිණෙන මුල් දියතු කිහිපය. කියන්නේ අග්ගලදොල සහ බත්තුලුවයට පැමිණෙන මුල් දියතු කිහිපය. ඒ වගේම රතු පාටින් රවුම් කරලා තියෙන්නේ ඒ කියන්නේ බෑන සමනල නිරුවේ වම්පස. ඒ කියන්නේ එම දියතු ගිහිල්ලා එකතු වෙන්නේ කළු ගඟට. ඒ කියන්නේ අපි දන්නවා කුරු ගඟ සීත ගඟුල නිර්මාණය කරමින් පැමිණෙන දියතු තමයි අන්න එතන තියෙන්නේ. ඉතින් මෙන්න මේ සුවිශේෂී පිහිටීම තමයි මෙන්න මේ බෑන සමනල නෙරුවෙන් පටන් ගන්න. ඒ වගේම බෑන සමනල කඳු වැටිය හා නෙරුව අතර පිහිටි සුවිශේෂී පිහිටීමෙන් පටන් ගන්නා දියතු එකතු වෙලා තමයි මෙන්න මේ කළු ගඟත් කැලණි ගඟත් සාදන්නේ. ඉතින් ඒක ඊටාත්ම සුවිශේෂී අවස්ථාවක්. ඉතින්
ක්‍රමක්‍රමයෙන් අපි ඉහලට යද්දි අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු කාරණයක් තියෙනවා කිසිම වෙලාවක වර්ෂාවක් එහෙම නැත්නම් වර්ෂා කාලයක මේ ගමන සුදුසු නෑ මොකද කොයි වෙලාවෙ වතුර වැඩි වේද කියන්න බෑ ඒ වගේම අපි දැක්කා අවාරේ කියන්නේ අධික වර්ෂාවක් තියෙන වෙලාවක මෙන්න මේ අග්ගල දොලේ ජල ප්‍රමාණය හිතා ගන්න තරම් අපිට හිතා ගන්නවත් බෑ කොහොම යනවාද කියලා ඒ තරම් අපිට සාක්ෂි දැක්කා ඒ නිසා අනිවාර්යයෙන්ම වර්ෂාවක් නොමැති කාලයක මෙය යනවා නම් ඉතාමත්ම හොඳයි. මම හිතන්නේ අපි විවේක ගත්තේ මෙන්න මෙතන. එතනින් පස්සේ නැවතත් විශාල නැග්මකට අපි වෙන්න ඕනේ. ඉන් අනතුරුව තවත් දියැලක් අපිට හම්බ වෙනවා මෙන්න මේ ආකාරයට. එයත් ඍජුව පහළට ඇදහිලෙන දියැලක්. මේ දියැලි මම් පෙතේ විශාල තටාකයක් සමග තියෙනවා. මම හිතන්නේ විශාල ගල් බිත්තියක් තියෙනවා. අපි එයත් තරණය කළ යුතුයි. ඒක තියෙනවා. යට මෙහෙම අතලාර වැලි ගත්තම මෙහෙම ආවම වැලි ගත්තා. අත පාඩම තියෙනවා. ගල් අල්ලන්න එපා මුලම අල්ලගෙන මුලම. ඔය තවත් දියල්ලක් අපි තරණය කරනවා. තමා මාර්ගයකින් වීඩියෝ කරන්න අමාරුයි. ඒකට අපි වීඩියෝ කරමු. මේ දියල්ලේ දර්ශනයක් අපි පෙන්නන්න. අන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. නිකන් ලිඳක් වගේ. යම්බු ලිඳක් ආකාරයට තියෙන මේ දියල්ල. අපි ආපු මාර්ගයේ මෙන්න මේ පල්ලෙහෙන් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම ඉතින් ගිය අවස්ථාව අපි ආපු ගල් දෙබොක්කාව මම හිතන්නේ මේක අපිට හම්බුන විශාලතම ගල් දෙබොක්කාවක්. ඒ හරහා අග්ගලදොල මේ විදිහට ගලනවා කියලා කැලණි ගඟ නිර්මාණය කරන්න. කැලණි ගඟේ මුල් දියතු කොතරම් ස්වභාව දහමට අනුකූලද කියලා අපිට තේරෙනවා මෙතන බලද්දී. අපි තවත් යනවා ඉස්සරහට. අපි දැන් ඉන්නේ 1640 සීමාවේ. අපි 1700ට යා යුතුයි අපේ මේ ගමනාන්තය. ඉන්න අනතුරු අපි ධ්‍යානකන්ද මුක්වත්ත මාර්ගයට තමයි එකතු වෙන්නේ. මම හිතන්නේ අපේ ටාගට් එක දැන් වෙලාව 1යි හරියටම. අපි බලමු තවත් මම හිතන්නේ ශ්‍රී පාදස්ථානේ අපිට එක් වතාවක් ඉතාමත්ම හොඳින් දර්ශනය වුණා. මම හිතන්නේ අපේ අනිත් දර්ශනය බලාපොරොත්තු වෙන ඉදිරියට යනවා. අපි දැන් අපේ දවල් ආහාරය ගන්නවා අග්ගලා දොලේ ඉඳන්ම. ඉතින් අපිට විශේෂ කෑමක් තියෙනවා මේ අග්ගලා දොලේ යන හින්දාම අපි දවල්ට කන්නේ අග්ගලා අපේ වමිත මල්ලි හදාන් ආපු අග්ගලා තියෙනවා. මේ අපි කමු ඉතින් අග්ගලා. හැබැයි මේ අග්ගලා දොලේ යන අයට විතරයි. නේද සමුදිත අයියා? ඔව් අග්ගලා දොලේ යන අයට. අග්ගලා දොලේ යන අයට විතරයි අග්ගලා. අග්ගලා කන් දෝම් පුතා. ඔව් දොලේ නගින් අනිවාර්යෙන්ම මොකද වෙන කාටවත් දෙන්නේ නැහැ. අග්ගලා දොලේ යන කට්ටියට විතරයි මේ අග්ගලා. අපි එන කාලා බලමු.
මොකද අක්කලා දොලේ යන ගමන් ඉතින් අක්කලා කෑවේ නැත්තම් වැඩකුත් නෑ නේද? ඒ ගමන මේ වගේ දරගෙන නම් අක්කලයක් ගන්න පින් කරන්නේ. අනිවාර්යෙන්. මොකද වෙනත් එක ගැලපෙන්නේ ප්ලේන් පීඩාවක් දුනාවේ අනිවාර්යයෙන් දෙකකට වදාගන්න. මොකද මේ දොලේ යද්දී මේ කෑවේ නැත්තම් විශාල අඩුපාඩුවක්. අද අපි කාටවත් දෙන්නේ නැහැ ඕන්න නේද? පස්සේ අපේ ඉල්ලන්න බෑ. අක්කලා දොල යන විතර. ඔව්. විවාහයෙන් පසු අක්කලා දොල දිගේ නැවතත් අපි ඉදිරියට යනවා. නැවත අපි නැවතත් වනයේට ඇතුල් වෙලා ඔව් අපි ඉන්නේ තවත් වැදගත් ස්ථානයක. එහෙනම් අපිට හමු වෙන අවසන් වයිහන්දියට අපි ආවා. අපි ආයුත්තේ මෙන්න මේ මාර්ගේ. මෙන්න මේ මාර්ගේ තමයි ආයුත්තේ. මම හිතන්නේ අපිට තවත් දියාලි කිහිපයක්ම හමු වීමට නියමිතයි. අපි ගිහින් බලමු. ඔව් අපිට හමු වෙන තවත් විශාල දියැලක් මෙන්න මේ විදිහට අපිට පේනවා. මේක පැරඩයිස් ඇල්ල වගේමයි. එයා හැඩරුව තියෙන දියැලක්. අපි තවත් දියැලකට අපි තාමත් දැකුම් කළු දියැලක් අග්ගලා දොලේ දියැලි මම්පෙත. මම හිතන්නේ අපි ශ්‍රීපාද ස්ථානයට යන දෙහනකන්ද මූක්කවත්ත මාර්ගයට ආසන්න විය යුතුයි. අපි බලමු කොහොම හරි ඉස්සරහට ගිහිල්ලා අපි කණ්ඩායම පොඩ්ඩක් රෙස්ට් කරනවා. මම හිතන්නේ ඉතාමත්ම දීර්ඝ හයික් එකකින් පස්සේ අපි අපේ පළවෙනි කඩේමට ආව නේද? දයානකන්ද මුක්කුවත්ත මාර්ගයට. මම හිතන්නේ අග්ගලා දොලේ ගමන් කරන ආකාරය අපිට තේරෙනවා. අග්ගලා දොල දයානකන්ද මුක්කුවත්ත මාර්ගය හා සම්බන්ධ වන තැනට අපි ආවා. ඉතින් මෙන්න මේ ආකාරයට මුක්කුවත්ත මාර්ගය අග්ගලා දොල හා සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතන. මෙන්න මේ මාර්ගය ඔස්සේ අපි යා යුතුයි. අපි මෙන්න මේ මාර්ගය දිගේ ආවා අග්ගලා දොල දිගේ. ඉතින් දෙහනකන්ද මුක්කුවත්ත මාර්ගය හරහා ගමන් කරන ස්ථානය තමයි මෙතන. අපි පොඩ්ඩක් රෙස්ට් කරනවා මෙතන. මෙන්න මේ මාර්ගය ඔස්සේ තමයි මේ දෙහනකන්ද මුක්කුවත්ත මාර්ගය එන්නේ. අපි දැන් ඉන්නේ හරියටම 1700 සීමාවේ. දෙහනකන්ද මුක්කුවත්ත මාර්ගය මුහුදු මට්ටමේ සිට මීටර් 772කදී උසින් පටන් ගන්නවා දෙහනකන්ද මුක්කුවත්තේදී. ඒක පහළ රාමගල, ඉහළ රාමගල, ඒ වගේ මීටත් කලින් බාතිය දොල ආදී සියල්ල පහු කරගෙන ඇවිල්ලා පැරඩයිස් වලට එනවා. පැරඩයිස් දියැල්ල වෙත. ඊට පස්සේ මේ මාර්ගේ නැවත ඇවිල්ලා මෙන්න මේ අග්ගලා දොල හමු වෙන ස්ථානයට පැමිණෙනවා. ඉතින් අපි මෙතන සිට ඒ කියන්නේ 1700 සිට 2243 දක්වා මීටර් 543ක උසක් ඉහළට යා යුතුයි. මම හිතන සැලකිය යුතු වෙලාවක් අපිට ගත වෙයි. අපි තවමත් ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ
අපි ඉදිරියේදී ඒ කියන්නේ 1980 දී රත්නපුර දිස්ත්‍රික්කයට පිවිසෙනවා. ඔන්න ඕකයි මෙතන තත්ත්වය. අපි මෙතන ටිකක් ඉඳලා හිමීට යන් ඉස්සරහට. අග්ගොල දොළ දිගේ අපි ඇවිල්ලා දෙහනකන්ද මූක්කුවත්ත මාර්ගයට අපි මෙන්න මෙතනදී සම්බන්ධ වුණා. මං හිතන්නේ අපි බත්තුළු ඔය දිගේ ඇවිල්ලා වයිහන්දියට ආවා උදේ 8 වෙද්දි නේද? අපි දැන් හරියටම 2 වෙද්දි පැය 6ක කාලයක් අපි ඔව් පැය 6ක කාලයක් අපි වෝටර්ෆෝල් ට්‍රේල් එකේ කියන්නේ දියාලි මම්පෙතේ ආවා. ඇත්තටම දියාලි කීයක්ද? ගණන් කරන්න බෑ. දියාලි කීයක්ද ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක අපි ආව උඩට. ඉතින් සෑහෙන ලොකු ගමනක් මේක. වෝටර්ෆෝල් ට්‍රේල් එකේ එහෙම නැත්නම් දියාලි මම්පතේ ශ්‍රීපාදස්ථානයට යනවා කියන එක. ඉතින් දැන් අපි අවසන් අදියරට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ 1700 සීමාවේ. අපි දැන් 2243ට ඒක ශීඝ්‍ර නැග්මක් නේ. ශීඝ්‍ර නැග්මකින් යා යුතුයි. මුක්කොත්ත පාරේ ඒ වගේම මෙන්න මෙහි දොලේ විශේෂත්වය දැන් මේ දොල මෙහෙම ගියොත් මෙන්න මේක පටන් ගන්න බෑන සමනල නෙරුවෙන්. ඒ වගේම බෑන සමනල කන්ද සහ බෑන සමනල නෙරුවෙන් මෙන්න මේ මෙතන අපිට යාන්තමින් පේනවා. ඒ නෙරුව දිගේ තමයි පටන් ගන්න. ඉතින් මේ වෙන කිසිවක් නෙවෙයි කැලණි ගඟේ මුල් දියත්ත. සමුද්‍රය මොකද කියන්න තියෙන අපේ ට්‍රේල් එක ගැන? වෝටර්ෆෝල්. මම කියන්න දා ඉතින් දියාලි මම්පත කියන්නේ සුපිරිම දියාලි මම්පතක් තමයි. එකක් නැගලා ඉවරයි කියලා හිතනකොට ඊළඟ දියාල්ල එක නැගලා ඉවරයි කියලා හිතනකොට ඊළඟ දියාල්ල මේ විදිහට දියාලි මම හිතන 15කට වැඩි ප්‍රමාණයක් අපි ධර්මයේ කරා. ගාන කියන්න ඇත්තට මතක නැහැ. මතක නැහැ අනිවාර්යයෙන්. මොකද අපි ලොකු මුල හිතුවේ එකක් දෙකක් යද්දි ඉවරයි කියලා. නමුත් මෙතෙන් දෙනකම්ම දියාලි මේ විතරක් පල්ලයි ගමන් දියාලි. ඔව් අපි මුලින් හිතුවා අපිට කාලගුණෙන් ප්‍රශ්නයක් වෙයි කියලා විශේෂයෙන් මේ දියාලි මම්පතක් නිසා මේ මොකද වැස්සොත් ගොඩක් විශ්සනවා කරනවා. එහෙම හැබැයි තමන් දෙය ආන්දරන්ගේ පිළිම කරදරයක් නැහැ නේ. අනිවාර්යයෙන් එන්න පුළුවන් වුණා. එහෙනම් අපි දෙහනකන්ද මුක්කුවත්ත මාර්ගයේ ඔස්සේ අපිට අලුත් මම්පෙත ඒ මම්පෙත ඔස්සේ අපි ශ්‍රීපාදස්ථානයට යනවා. එහෙනම් අපි යන් ඉස්සරහට. දෙහනකන්ද මුක්කුවත්ත මාර්ගය ඔස්සේ අපි ඉහළට යද්දී ඉතාමත්ම මහා වැස්සක් ඇදහැළුණා. මම හිතන්නේ අපේ කණ්ඩායම තෙමිලා ඉන්න නිකන් ආය ආපු විදිය හොයාගන්නත් බැරි වෙන්න. කෙසේ වෙතත් අපි දැන් ඉන්නේ සුවිශේෂී පිහිටීමක. ඒ කියන්නේ දිස්ත්‍රික් මායිමේ. අපි මෙච්චර වෙලා හයික් එක ආවේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. ඒ කියන්නේ අපිට මතකයි අපි ෆිෂින් හට් ඒ වගේම බත්තුලෝය දිගේ ඇවිල්ලා අග්ගලා දොළ ඔස්සේ ආවා. ඒ ඔක්කොම අයිති වෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට. නමුත් මේ ප්‍රථම වතාවට අපිට දිස්ත්‍රික් මායි මෙන්න මේ මෙතනින් මේ ගල්තලාවෙන් එපිටට රත්නපුර දිස්ත්‍රික්කය. ඉතින් මේ වෙලාවේ උස මීටර් 1920ක් පමණ වෙනවා මුහුදු මට්ටමේ ඉඳන්. අපි ඉහළ ඇහැල කනුවට ඉතා ආසන්නයි. නමුත් ටිකක් දුර යන්න ඕනේ. අපේ කණ්ඩායම දිස්ත්‍රික් මායිම ඔස්සේ එනවා. හැබැයි ඊට කලින් මම මේ දිස්ත්‍රික් මායිමට යනවා. දිස්ත්‍රික් මායිම ඔස්සේ එනවා. රමිත එනවා. රත්නපුර දිස්ත්‍රික්කයට සමුදිත අයියත් එනවා දිස්ත්‍රික් මායිම හරහා. ඉතින් අපි හෙට දවසේ සම්පූර්ණයෙන්ම වගේ බලාපොරොත්තු වෙනවා මේ තවත් අලුත් හයික් එකකට. ඒක අපි බලමු. ටිකකින් කියන්න. තරම් අපි මෙන්න මේ විදිහට දෙහනකන්ද මුක්කුවත්ත මාර්ගය ඔස්සේ යනවා. අපි පටන් ගත්තේ අග්ගලදොළ ඒ පහු කරන ස්ථානයේ ඉඳන් අග්ගලදොළ දිගේ ඇවිල්ලා ඉතුරු ටික යනවා. ක්‍රමක්‍රමයෙන් අපි දෙහනකන්ද මුක්කුවත්ත මාර්ගය ඔස්සේ අපි ඉහළට යනවා. අපිට ඈතින් පේනවා
බෑන සමනල කඳු වැටිය 2010ක් උසයි. ඒ වගේම ඊට වම්පසින් පේනවා බෑන සමනල නෙරුව. ඒ කියන්නේ ඒක සාමාන්‍ය 1980ක් පමණ උසයි. ඒ වගේම රත්කන්ද කපොල් අපිට දැන් පේන්නේ නැහැ. වීඩියෝ එකක් දාන්නම් ඉස්සරහට. පොඩි මීදුම් තත්ත්වයක් තියෙන්නේ. මීදුම යයි කියලා අපි හිතනවා. අපි තා පොඩක් උඩට ගිහිල්ලාම ඒක ගැන කියන්නම් මම. දෙහනකන්ද මූක්කුවත්ත මාර්ගයේ අවසානය අපි මේ වෙද්දීට අපේ කණ්ඩායම සනිටුවන් කරනවා. වෙලාව 4:45යි. මේ කණ්ඩායම ඉතාමත්ම ජයග්‍රාහී විදියට මේ දෙහනකන්ද මූක්කුවත්ත මාර්ගය මේ විදියට අවසන් කළා. පස්වන පොම්පාගාරය අසලට පැමිණ ඇහැල කණුව අසල පිහිටි අපිට මේ වෙලාවේ කුණුදිය පව් ඈතින් පේනවා. තව අපි පොඩි වෙලාවකින් අපි බලාපොරොත්තු වෙනවා මේ දර්ශන පතේ. අපිට පහළ පේනවා මේ ආණ්ඩියාමල තැන්න. ඒ වගේ මකර තොරණ දක්වා දිවෙන රත්නපුරා මාර්ගය. වෙලාව හරියටම 5යි. දෙහනකන්ද මූක්කුවත්ත මාර්ගයේ අපි මෙන්න මේ පස්වන පොම්පාගාරය අසලට එන මාර්ගයට අපි ආවා. අපිට පේනවා රත්නපුර මාර්ගයේ පහළ ඉසව්ව. උදෑසන බත්තුලුව දිගේ ඇවිල්ලා අග්ගලදොල දියැලි මම්පත ඔස්සේ ශ්‍රීපාද කරුණාව අපි දැන් ඉවර කරන්න යන්න. මොකද අපි උඩමළුවට ඉතා ආසන්නයි. මම හිතන්නේ උඩමළුවේ වීඩියෝ කරන්න දෙන්නේ නැති නිසා අපි මෙතනින් අපේ වීඩියෝ එක ඉවර කරනවා. අපි අග්ගලදොල දිගේ ඇවිල්ලා දෙහනකන්ද මූක්කුවත්ත මාර්ගය අග්ගලදොල හා සම්බන්ධ වෙන තැනට අපි ආවා. ඉන් අනතුරුව අපි දෙහනකන්ද මූක්කුවත්ත මාර්ගය ඔස්සේ මීටර් 500ක උසක් ආවා. ඒ කියන්නේ 1700 ඉඳන් 1700 ඉඳන් 2243ට අපි යන්න යන්නේ. අපේ කණ්ඩායම ඉන්නවා ජයග්‍රාහී අද ආපු කණ්ඩායම. සමුදිතයි මොකද හිතන්නේ මේ අපි ආපු ගමන ගැන? පැය කීයක්ද නේ? උදේ 6ට පටන් ගත්ත එක අපි අවස පොඩි වෙලාවක් එහෙම වුණේ නේ. පැය භාගයක් විතර. නිවාරේ. ඇත්තම සතුටු ඒ වෙලාවට එන්න ලැබිච්ච එක ගැන. තව ඉතින් උඩමළුවට ගිහිල්ලා තව පොඩි දුරක් තියෙන තව පඩි 100ක් වන්න නැත්තම් උඩමළුවට ගිහිල්ලා ඊට පස්සේ අපි ආපහු බහින්න ඕනේ අද අපේ රාත්‍රී නවතන. ඔව් අපි ආවෙත් බෑන සමනල නිරුවේ දකුණු පසෙන් මුල්දියතු ඔස්සේ යන කැලණිගඟ. ඉතින් අපි හෙට බලාපොරොත්තු වෙනවා බෑන සමනල නිරුවේ ඒ වගේම බෑන සමනලින් උපදින කළුගඟේ එහෙම නැත්නම් කුරුගඟේ දියත්ත ඔස්සේ ගිහිල්ලා බෑන සමනලට යන්න. පැය 6ක
6-7 වගේ කාලයක් ආවා අග්ගලදොල මම්පෙත දිගේ. පස්සේ අපි මුක්කවත්ත පාරේ අන්තිම හරියේ සීඝ්‍ර බෑවුමක් නැගගෙන දැන් ඔය ඈල කණු ගාවට ඇවිල්ලා දැන් සිරිපාදේ තාටකින් උඩ බලවට යනවා. අපි හෙට තව එක්ස්ට්‍රීම් හයික් එකක් යන්න සූදානම් වෙලා ඉන්නවා. ඒකේ තොරතුරු ටික අපි හෙට අරන් එනවා. ඔව් එහෙනම් අපි ඉහළ උඩු මළුවට තව පොඩි දුරයි අපි එන යනවා.